ඔයාටත් ඕනේ ට්වින්ස්. එහෙනම් ලිංගිකව එක් වෙන්න ඕනේ. හොඳ ඉරියව්ව මොකක්ද? වෙලාව, කාලය මේ ඔක්කොම ගැන අද මම කියලා දෙන්නේ. ඔයා රැකියාව ඉවරලා ගෙදර එනකොට පුංචි උන් එකපාරට දුවගෙන එනවා. අම්මා අම්මා ගාලා කියන. දෙන්නම එකම වයසේ. පුංචි උන්. වාඩිනේ නියුන් දරුවෝ චුට්ටක් හිතලා බලන්නකෝ. හැමෝගෙම හිණයක් තමයි නියුන් දරුවෝ ගෙදරට ගේන එක. අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ නියුන් දරුවන් ලැබීමේ සම්භාවිතාවය වැඩි කරගන්නේ කියලා. නියුන් දරුවෝ ගත්තාම වර්ග දෙකක් ඉන්නවා. එක කොටසක් එක හා සමානයි. අනිත් කොටසය ඒගොල්ලෝ එක හා සමාන නෑ. ඉතින් මේක වෙන්නේ කොහොමද? මං ඉස්සෙල්ලාම කියන්නම් කොහොමද මේ එක හා සමාන කොටසේ හැදෙන්නේ කියලා. එක සමාන නියුන් දරුවෝ හැදෙන්නේ පුරුෂයෙක්ගේ ශෘක්කාණු ගැහණියකගේ ඩිම්බත් එකතු වෙලා සංසේචනය සිද්ධ වෙලා ඒක දෙකට පිටිලා තමයි සමාන නියුන් දරුවෝ හැදෙන්නේ. මෙහෙම සමාන නියුන් දරුවෝ හැදෙන්නේ ඇත්තටම කියනවා නම් අහඹු ලෙස. මේකේ සම්භාවිතාවය වට වැඩි කරන්න හැකියාවක් නැහැ. හැබැයි ඊළඟ කොටසේ ගත්තාම ඒගොල්ලෝ එක හා සමාන නොවන නියුන් දරුවෝ. මෙතනදි වෙන්නේ ඩිම්බ දෙකක් එක චක්‍රයේදී පිටවීමකුත් වෙලා ඊට පස්සේ ශුක්කාණුත් එක්ක සංසේචනයක් වෙලා තමයි මේ නියුන් දරුවෝ හැදෙන්නේ. වෙන්න මේ විදිහට අසමාන නියුන් දරුවෝ සෑදීමේ සම්භාවිතාවය වැඩි කරගන්න ඔයාලට ඇත්තටම පුළුවන්. මේ සාධක ටික තියෙනවා නම් ඔයාට සම්භාවිතාවය වැඩි නියුන් දරුවෝ ලැබීමට. එක ඔයාගේ ආච්චිට හරි අම්මට හරි නැත්නම් ඔයාගේ පරම්පරාවේ කාට හරි නියුන් දරුවෝ ඉන්නවා නම් ඔයාටත් හැකියාවක් තියෙනවා නියුන් දරුවෝ ලැබෙන්න. දෙවෙනි එක ඔයාගේ වයස අවුරුදු 30 35 අතර වයස නම් ඒකත් හොඳ සාධකයක්. අනිත් එක තමයි ඔයාගේ BMI එක හොඳ මට්ටමේ තියෙනවා නම් ඒකත් හොඳ සාධකයක්. තව කාරණයක් තියෙනවා. ඔයා මීට කලින් දරුවෝ ලැබිලා තියෙනවා නම් ඒකත් හොඳ සාධකයක්. ඊළඟට ගොඩක් කට්ටිය යන ප්‍රශ්නය තමයි ලිංගික ඉරියව්ව සහ වේලාව. ඇත්තටම පර්යේෂණ පත්‍රිකාවල නම් කියන්නේ මේ දෙකෙන් කිසිදු බලපෑමක් නැහැ කියලා. හැබැයි මේ විදිහට ඒගොල්ලෝ කියනවා ඩිම්බ මෝචනය වෙන දින 5කට සහ ඩිම්බ මෝචනය වෙන දිනදී ඔබ ලිංගිකව එකතු වුණොත් නියුන් දරුවන් ලැබීමේ සම්භාවිතාවය වැඩි කියලා. මෙම ස්වභාවික ක්‍රමවලට අමතරව කෘත්‍රිම ක්‍රම ගණනාවක් තියෙනවා. ඔබ අහලා ඇති මේ ඩිම්බ පේරන ඖෂධ ගැන. ප්‍රොමිෆීන් කියන ඖෂධය, ලෙස්ටරෝල් කියන ඖෂධය ගොඩක් වෙලාවට කාන්තාවන් ලබා ගත්තට පස්සේ බහු ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඉතින් මේකිනුත් ඇත්තටම නියුන් දරුවන් ලැබීමේ හැකියාව වැඩි වෙනවා. ඊට අමතරව කෘත්‍රිම කලල සංසේචනය කිරීම නිසා ගොඩක් වෙලාවට නියුන් දරුවන් ලැබීමේ හැකියාවක් පවතිනවා. අවසානයේදී අමුතු ඩොකාට් නම් හිතෙන්නේ ලැබෙන්න තියෙනවා නම් ඔයාට නියුන් දරුවෝ කවදා හරි ලැබෙයි කියලා. ඉතින් අදට අපි සමු ගන්න.